ඇත්තම ගුණරංග ඒක මෙහෙමයි. ඉතින් මේ විකට් පහක් ගිය වෙලාවේ වගේ තමයි වනදු ඇවිල්ලා ඒ වෙලාවේ ඒ ගහපු 30 හරි ඉම්පෝටන්ට්. ඒ වගේම ධනංජය උදේ පාන්දරයි පේස් එකට පවර් ප්ලේ එකේදී අපිට විකට් යන වෙලාවේ ලකුණු 25ක් 30ක් ගහලා දුන්නා. හරි ඉම්පෝටන්ට් ඒකත්. ඊට පස්සේ ඉතින් කොහමද මම ඉන්නවනේ ගෝලයා චාමික ඉස්කෝලේ නම් ගහනවානේ මම කන්ට්‍රෝල් කරන් ගහන්න යන වැඩියක් අදටම. පැතුම් නිසංගගේ ඉනිම ලකුණු 8කට සීමා වුණා. අනවශ්‍ය භාර එල්ල කළ ධනුෂ්ක ගුණතිලක සිය කඩුට පූජා කරේ එක් ලකුණක් ලබාගෙන සිටියේදී හොඳින් පන්දුට පාර දුන් ඩාන්ජේද සිල්වා ලකුණු 28කට දැවී ගියේ කණ්ඩායමේ බර නායකයා පිටපතෝනේ. එම පීඩනය දරා ගන්නට නොහැකි වූ නායක දසුෂානක ලකුණු 2ක් ලබා සිටියේදී දැවී ගියේ මේ පහර වැරදි යාමත් සමගයි. කඩලු පහක් ලකුණු 58ක් තුල බිඳ වැටි අසරණ වී පිළිසරණක් සොවී සිටි ශ්‍රී ලංකා ඉනිමට සවිමත් මුක්කුවක් ගසන්නට බානුක රාජපක්ෂට සහ වනිදු හසරංගට හැකියාව ලැබුණා. පාකිස්තානුවන් කිසි විටක බලාපොරොත්තු නොවුණු පිටි ප්‍රහාරයක් දියත් කළ බානුක සහ වනිදු හසරංග 6 වන කඩුල්ලට පන්දු 36කින් ලකුණු 58ක සම්බන්ධතාවයක් එක්කලා සිය පිටට කලකට පසු පණ දුන් වනිදු හසරංග පන්දු 21කින් ලකුණු 36ක් ලබා ගත්තේ 4 පහර 5ක් සහ 1 පහරක් සමග. පාකිස්තානුවන්ගේ පීඩනය දෙගුණව බානුක රාජපක්ෂ වෙත එල්ල වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝරීන්ට කිසි දිනක අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කළ ඔහු පන්දු 45කින් නොදැවී ලකුණු 71ක් ලබා ගත්තේ සිය කණ්ඩායමේ ලකුණු පූර්ව හොඳ සටනක් දිය හැකි තත්ත්වයකට උසස් කරමින්. මේ අතරවාරයේදී දිනේ වාසනාවත් බානුක සතු වෙද්දී ඔහුගේ ඉනිම 4 පහර 6කින් සහ 6 පහර 3කින් වර්ණවත් වුණා. අවසන් භාගයේදී බානුකට අනගසායක් ලබා දුන් ශාමික කර්මරත්න නොදැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 14ක්. ඉනිමේ අවසන් පන්දුවට බානුක එල්ල කළ මෙම 6 පහරින් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කරන විට ඔවුන්ගේ ලකුණු පූර්ව කඩලු 6ක් දැවී ලකුණු 170ක් ලෙස සටහන්